හායි කොහොමද ඔයාලට? ඔන්න අද මම ගෙනාවේ හරිම ලේසියෙන් ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන් වටලප්පන් රෙසිපි එකක්. ඉතින් ඕගොල්ලන්ට මේක හදාන්න ඕන වෙනවා හොඳට කුඩු කරගත්ත හකුරු ග්‍රෑම් 150ක්. ඊළඟට සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 3ක්. උක්කු පොල් කිරි මිලිලීටර් 400ක්. සුවඳකාරක විදිහට කරදමුංගු හරි වැනිලා හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට වටලප්පන් එක හදන්න ඕන වෙන්නේ. ඊළඟට කුඩු කරගත්ත හකුරු ටික ලිපේ තියන්න පුළුවන් භාජනයකට දාගන්න ඕන. ඉතින් ඒ භාජනයේටම අපි හදාගත්ත පොල් කිරි මිලිලීටර් 400ත් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ හකුරු ටිකයි පොල් කිරි ටිකයි එකට මික්ස් වෙන්න හොඳට කලවම් කරන්න ඕන. ඉතින් මේ භාජනය මද ගින්දරේ තියලා හකුරු ටික පොල් කිරිවල හොඳට දිය වෙනකම් රත් කරගන්න ඕන. හකුරු ටික දිය වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මිශ්‍රණය තියෙන්නේ. මේ මිශ්‍රණය ටික වෙලාවක් නිවෙන්න තියන්න ඕන. ඉතින් ඒ අතර වාරයේ මම රයිස් කුකර් එකේ වතුර දාලා ටිකක් ඒක රත් වෙන්න තියෙනවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක රයිස් කුකර් එකේ වගේම ගෑස් ලිපේ, දර ලිපේ, oven එකේ වුණත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ වතුර ටික රත් වෙනකන් ටික වෙලාවක් තියාගන්න ඕන. ඊළඟට අපි වෙන වෙනම බිත්තර ටික කඩා ගන්න ඕන. ඊළඟට හොඳට නිවුණ හකුරු පොල් කිරි මිශ්‍රණයට මෙන්න මේ බිත්තර ටික එකතු කරගන්න ඕන. ඉතින් ඔයාලට මේ මිශ්‍රණය හැන්දකින් හරි විස්ක් එකකින් හරි මිශ්‍ර කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ මිශ්‍රණය හොඳට පෙරා ගන්න ඕන. වටලප්පන් එක හදාගන්න හොඳට පිරිසිදු කරපු භාජනයක් තියාගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය ඒ භාජනයට පෙරා ගන්න ඕන. මේ පෙරා ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. මොකද මේකෙන් තමයි අපේ හකුරු වල තියෙන අපද්‍රව්‍ය ටික ඔක්කොම අයින් වෙන්නේ. ඒ වගේම දිය වුණේ නැති හකුරු කෑලි උනත් මේකට එකතු වෙනවා. බිත්තර වල තියෙනවා පොඩි සුදු පාට කෑල්ලක්. ඉතින් ඒක උනත් මේකට එකතු වෙනවා. අපි ඒක අපහු වටලප්පන් එකට එකතු කරන්නේ නැහැ. එහෙම වුණාම වටලප්පන් එකේ පොඩි බිත්තර ගඳක් එනවා. ඉතින් ඒක නිසා ඒ කෑල්ල ආයේ එකතු කරන්න යන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට එන අවසාන මිශ්‍රණයට අපි වැනිලා හරි කරදමුංගු හරි කෑල්ලක් එකතු කරන්න ඕන. මීට අමතරව කුරුඳු කරාමු නැටි උනත් එකතු කරන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී අපේ රයිස් කුකර් එකේ තිබ්බ වතුර එක හොඳට රත් වෙනවා. අපි මෙතනදී වටලප්පන් එක තියද්දී රයිස් කුකර් එකේ ප්ලග් එක පොඩ්ඩක් ගලවන්න. ගලවලා නටන වතුර එක චුට්ටක් නිමෙන් ඇරලා තමයි මේ භාජනය තියාගන්න ඕන. එහෙම නැති වුණොත් අපේ අත්වලට ඒ වතුර වැදිලා අත් පිච්චෙන්න පුළුවන්. භාජනය උඩින් පියනකින් හරි ඇලුමිනියම් ෆොයිල් එකකින් හරි වහන්න පුළුවන්. ඉතින් මේ පියන ලොකුවට බර නැති නිසා මම ඒක උඩින් පොඩි යකඩ කෑල්ලක් තියනවා. ඉතින් රත් වුණාට පස්සේ වතුර ටික වාෂ්ප වෙලා වගේ හිතුන නිසා මම තව වතුර ටිකක් එකතු කරනවා. අඩුම භාජනයේ මැදකට එනකන්වත් වතුර එකතු කරලා තියෙන්න ඕන. ඉතින් මේ තියෙන විනාඩි 45කට පස්සේ මෙතනදී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වගේ ටූත් පික් එකක් හරි ඉරටු කෑල්ලක් හරි දාලා බලන්න. ඉරටු කෑල්ලේ මුකුත් ගෑවෙන්නේ නැත්නම් මේ වෙද්දි වටලප්පන් එක හරියට තැම්බිලා. ඉතින් මෙතනදී පේනවා ඇති ඉරටු කෑල්ලේ පොඩ්ඩක් දියර ගතියක් වගේ තියෙනවා. ඒක හින්දා මම තව විනාඩි 15ක් වගේ වටලප්පන් එක තැම්බෙන්න තිබ්බා. මේ තියෙන්නේ හරියටම පැයකට පස්සේ. වටලප්පන් එක හොඳට නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකේ පැය 2ක් වගේ තියන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් හදලා රස බලන්න.